හෙලෝ ගයිස් ඔන්න මං අවුරුදු ව්ලොග් එකක් කරන් ආවා. අපි මේ කැවුම් යන්න කැවුම් එක කලින් දවසේ රෑ අත ගාලා තියෙනවා. මේ මිශ්‍රණය අත ගාලා තියෙනවා. අපේ ලොකු අම්මා තමයි අත ගාන්නේ. මේ කැවුම් බදින දවස. කියන්නේ එදාට පහුවදා අපේ අම්මයි ලොකු අම්මයි කිරි අම්මයි තුන්දෙනාම කැවුම් වෙනවා. ව්ලොග් අවුරුදු පහු වෙලා දැන් ටිකක් දවස් වුණාට වොයිස් කරගන්න කාලෙ මදි වුණා මට. ඒකයි ටිකක් පරක්කුනේ. ඇත්තම කිව්වොත් මෙතන කැවුම් හරියට ඉන්නේ ලොකු අම්මයි කිරි අම්මයි. අම්මයි මාහි උයන එකවත් කොණ්ඩයක් හරියට ආවේ නෑ. මෙතනත් මේ අම්මා කියන්නේ කොණ්ඩේ ආවේ නෑ කී තමයි අම්මත් මේ කැවුම් උයන්නේ. අපි හිටියේ 10 වෙනිදා කැවුම් එක අත ගාලා ඉවරලා 11 වෙනිදා උයන්න. ඒ වුණාට 10 වෙනිදා කිරි අම්මා කකුල කපා ගත්තා. මම 7ක් දාන්න වුණා. ඊට පස්සේ අපි ඉතින් හිතුවා එහෙනම් අපි 12 වෙනිදා උයන්න 11 වෙනිදාට කැවුම් එක අත ගාලා තියමු කියලා. මොකද දැන් අපිට ඉදිරියේ බාධාවක් වුණ එක හොඳ නෑනේ. ඒ හින්දා අපි ඉතින් තීරණය කරා ඒක එක දවසක් පස්සට කල් දාන්න. මේ ඉන්නේ කිරි අම්මා. ඔය ඉන්නේ අපේ ලොකු අම්මා. එතකොට මේ දෙනා තමයි කැවුම් යන එකේ මූලික කාර්ය කරේ. කැවුම් ඉතින් උණු එකක් දිනලා මම ඉතින් බැනුවා. උණුම කැවුමක් කරන් කෑවා. උණු විතරයි මම කැවුම් කෑවේ. ආයේ කෑවේ නෑ. මොකද මම උණුෙන් පස්සේ කැවුම් කන්න ආස නෑ. රහනත් වෙනවා එතකොට මට. මේ තියෙන්නේ 13 වෙනිදා මුං කැවුම් හදනවා. මුං කැවුමම මෙතන හදන්නේ ලොකු අම්මා. අපේ අම්මා එහා පැත්තේ සහය දක්වනවා. මුං පිටි එක්කලා උණු කරපු පැණි එකතු කරලා මිශ්‍රණය හදාගෙන ඕක තැටියක තුනී කරලා කෑලි වලට අලුව කෑලි හැඩයකට කෑලි වලට කපාගෙන අපි කරේ හොගිස් වල ඉතුරු මිශ්‍රණයේ පොඟවලා බැදගත්ත එක්තරේ පුලුවක්ම. ඊට පස්සේ හොගිස් හැදුවේ කිරි අම්මා. තියෙන කකුලක් කපාගෙන හොගිස් බදිනවා යා. අපි හොගිස් බදගෙන අන්තිම හරියේදී කරකවගෙන තිබ්බම මම යන්න බෑනේ. මුල් හරියන දැන් මේ අන්තිම හරියේදී වගේ අන්තිම චුට්ටට වගේ අපි කරපිස දාලා තමයි හොගිස් හැදුවේ අන්තිම හරිය. හොගිස් බදින වැඩේ නම් මාත් කරා. හැබැයි වීඩියෝ කරන්න කවුරුත් හිටියේ නෑ. මොකද මේ වීඩියෝ කරෙත් මන්නේ. ඒකට මම හොගිස් බදින එක වීඩියෝ කරන්න කවුරුත් එක්ක හිටියේ නෑ. අපේ 10 වෙනිදා වගේ අනේ මට බෑ අපේ විතර තිබුණු අහකින් කඩාගත්තු කෙහෙකන් දෙකක් මෙහෙම වල දැම්මා. ඒ කරේ ඉදෙන්න. එතකොට මේකට කරද්දී ඔව් ඒ අතර විතර වතුර දාලා එකෙන් දෙක බස්සලා ඊට පස්සේ ඒකට ගිනි සීවිය කොළ දාලා පහඩු වලින් වහලා ඒක පස්සෙන් වහනවා මෙහෙම. ඊට පස්සේ ඕකට දුම් පිබිනවා. උදේටයි හවසටයි වගේ පිම්මහම ඇති කියලා තමයි තාක් කරන්නේ. වෙන දවසට දෙපාරක් පිම්මනවා. මේ 13 වෙනිදා. එතකොට අප්‍රම අපි ආයේ කෙහෙකන් දෙක එළියට ගන්න. ඔය බානක තහඩු වයින් කරනවා. ඔය දාන්න එපා. මේ බාන්න කෙහෙකනේ පාට. අර කොළ පාටට දාපු කෙහෙකන දැන් කහ පාටයි. මෙහෙම භාවික ක්‍රම තියෙද්දි ඇයි අපි කිනා විෂ සහිත දේවල් දාලා දේවල් ඉදවන්නේ බාන්නක පාට. ඇත්තටම අවුරුදු කියන්නේ මේ සම්ප්‍රදායික දේවල් අපි ගන්න ඕන. බලන්නකෝ එහෙම දේවල් තියෙනවනේ. ඇත්තටම ඔකට සමහර අය වෙන වෙන කොළ જાති වෙන බිලින් කොළ එක එක જાතිය කොළ දානවා. මේ
අවුරුදු උදා වෙච්ච වෙලාවේ අපේ තාත්තා පහන් පැලපත්තු කරනවා. අපි දැන් අම්මේ මේ දැන් ගිහිල්ලා කපන් එයි ඈ. ඉන්න හට වාගෙන. ලබද්දි අපි ඒක නිමලා ආයි පත්තු කරා. වඳින්න ඕන අම්ම හරින. වඳින්න. අවන්ද? අවුරුද්ද ලැබුවෙන් පස්සේ අපේ තාත්තා ඊළඟට පටන් ගන්න වෙලේ තමයි රතින් දාන. දැන් කොහෙද මේව කරන්නේ? ඔය මාවත් බය කරන්නේ මං ඉන්න දිහාවට රතින් දානවා කියලා. අනේ මේ ඊසාන හොනේ මේ බස්නා හිර පිසුද මම බලන්න අපේ තාත්තා අවුරුද්දේ හාහා පුරා කරලා තියෙන ගොනු වැඩේ 31යි ඈ හින්දා අපේ ගෙදර තැප්පලට යන බටලයින් එක ගාව තමයි අපි පොල් පැල පහන් පැල ඉන්දෙව්වේ. එතකොට එතනට අපි ලංස 3ක් තමයි ගැහුවේ. කොහොම හරි තාත්තා එක ලංසයක් ගහලා තිබුණේ ඒ බටයක් උඩට. ආවා. ඉතින් ওই බටේ ගත්ත ගමන් ගඟ වගේ වතුර ගලනවා. පුරා චෝ අයන පට්ටක ඔන්න දැන් ලිපගෙන මෙලවන වෙලාව. එතකොට අපි අපේ අම්මා පහන් පැලෙන් දාරපත් ඉක්මනට යන්න පත්තු කරගෙන ඔව් 50යි ගිහිල්ලා 50 වෙලා හුඟක් වෙලා ලිපෙන් ලිප පත්තු කරලා ඒකට අපි නැත්නම් දැන් කැමති දා පත්තු කරගෙන කියලා ඔය මෙතන ෆෝන් එක ඔබලා ඉන්නවා. අපි ලිප කලින් දවසේ කියන්නේ 13 වෙනිදා ගොම ගාලා ලස්සන කරා. ඇත්තට මේ අවුරුද්දේ අපි කිරි නෑ. සමහර අවුරුද්දේ අපි මේ අවුරුද්ද ලබන වෙලාවට කිරි ඉතුරනවා. අපි මේ පාර ජනවාරි 1 වෙනිදාට කිරි ඉතුරුපු හින්දා මේ අවුරුද්දේ කිරි ඉතුරන්නේ කියලා තියෙනවා. එහෙනම් පිටිපස්ස අපි හදුවා. ඔන්න ඊළඟට තියෙන්නේ වැඩැල්ලේ ආහාර අනුභවය හා ගනුදෙනු කිරීම. ඔක්කොම කලින් අපි තීරණය කරා වැඩැල්ලෙන් විතරක් වගේ අනිත් දඩ දෙක කරගත්ත හැකිනේ. දැන් මේක නම් මම වීඩියෝ කරේ නෑ. මොකද අපේ පවුල එක එක වැඩනේ කරන්නේ. ඒතකොට මට ඔක්කොම එක පාර වීඩියෝ කරලා ඒතකොට මට වැඩ අල්ලන්න වෙන්නේ නෑ. පස්සේ ටිකක් බලන්න. පාඩම් වැඩ කරකක ඒකට අපේ අම්මා මහුම් වැඩක් කරා. තාත්තා පැලයක් ඉඳෙව්වා. ඊට පස්සේ ඔන්න අපි ආහාර අනුභවය කරන්න කලින් ගනුදෙනු කරන්න කවන්නේ මම නම් කනවා. ඔයා මේ හෙලට වඳින්න ඉන්න මම බඩගින්නේ. මොකද ඊළඟ 12 ඔන්න අපි දැන් ගනුදෙනු කරන්න පටන් ගත්තා. ඒකටම තාත්තා මොකද වන්දා ඊට පස්සේ අම්මා පිළිවෙලට නම් අහුවා. අපේ අම්මගේ ලොකුම කෙනේ අර තමයි පස්සේ අම්මා වැන්දේ. අර ඉන්න අපේ පුතාට ඊට පස්සේ අපි ඔක්කොම රතු පාට හඳලා ඉන්න මේ පාර අඳින්න කියලා තියෙන රතු පාට හින්දා තාත්තට රතු පාට සරමත් දුන්නා. ඔක්කොම රතු වැන්දේ. මම විතරක් රෝස පාට හඳලා. ඔය අතරතුර අපි තෑගිත් බෙදාගත්තා. අපි සාමාන්‍ය අවුරුද්දට බලපු කරා. දැන් නැගදී. අපල තියෙන්නේ. ඔහොම නෙවෙයි පුත වෙන්නේ. ඈ? තාව ටික. ඊට පස්සේ තමයි මම ඉතින් ඔක්කොටම වඳින්න ඕනේ. මම ඉතින් අන්තිමට මම මට තාත්තයි වැන්දා.
ඇත්තම කිව්වොත් ළමයි මම ඔය හඳන් ඉන්න ගාව මං ආයෙ කෙල්ල බක් මේ ළමලා මම හරි මහන්න දුන්නා. මහලත් තියෙනවා හරි ලස්සනයි. ඒ වුණාට මං හිතුවේ නෑ මගේ මම මහත හින්දා මගේ අත් දෙක කැටයි කොහොමද දාලා. මට නිකන් වෙන අමුතුයි දැන් ඔච්චර නිකතත් එකක් පායි පේන්න කිව්වද මම නෑ මෙතන මම හෙන කැතයි මට පේන විදියට. ඉතින් මං තීරණය කරා මං එදා මං කිව්වා මං ආයෙ මේක අඳින්නේ කියලා. මං තීරණය කරා මං ආයෙ මේ ගම අඳින්නේ නෑ කියලා. මේ මාර මංගොල්ල ගෑවන්නේ. මටත් ආච්චිලා සීලා තෑගි දුන්නා. එයාලට මමත් තෑගි දුන්නා. ඔය ඔක්කොට පස්සේ අපි තීරණය කරා ආහාර අනුභවය සිදු කරන්න. අපි හදපු දේවල් කියන්නේ කිරිබත්, කැවුම්, අතිරස, කැවුම්, එතකොට එච්චර. ඒ ටික අපි බෙදාගෙන කන්න තමයි යන්නේ. මස් වතුර එකක් තිබ්බනම් පුංචි කැරලිස්. මේක ලුණු මිරිස් නැතුව කන්න බෑනේ. ඉතින් ළමයි එහෙනම් අපි ළඟදිම අලුත් බ්ලොග් එකකින් හම්බෙමු. එතකල් මාව ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා තියාගන්න. හයි. ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා.